මේ සුදු මහත්තයානේ. කොහොමද ආච්චි? මොන හොඳක්ද සුදු මහත්තයෝ? මේ කාලකන්‍යා මට වද දෙනවනේ. කිව්වට අහන්නේ. මම මේ ගිනි අවුයි තියාගෙන. මට සීතල නෑ බං. මම ඇතුළට එක්කම් ඵලයන්. කෑනෝගා ඉන්න රත්තරන්. කිව්වට අහන්නේ නෑනේ. කාලකන්‍යා. ඔයාට යා සුදු මහත්තයා. මං වාට උයනවා. මං වාට කවනවා. මේ කොණ්ඩේ පීරනවා. පිට කසනවා. අර බුදුසරණ පත්‍රය ගෙනල්ලා මෙහෙම කියවනවා. රෙදි ටිකක් හොදලා දෙනවා. එච්චර කරන මම කාලකන්‍නිය. අයියාච්චි මගේ දෛවයෙන් මේ තරම් කුරිරු. ඵලයන් කාලකන්‍යා. මේ කොහේ යන්න දෙන්න කිව්වේ? අපේ මහරජාණන්ගේ ප්‍රෙෂර් චෙක් කරන්න. ඊට පස්සේ හවසට පන්සලට වඩම්මන්න. පුළුවන් කාලේ හොඳ හොඳ සෙල්ලම් දාලා දැන් යනවා පන්සල්. ඵලයන් කාලකන්‍යා. මේ ලෑස්ති කරලා ගනි. පරක්කුයි. ඵලයන්. Jaya Mangalang Eva Subasiri Mangalang Mangalang Jaya Mangalang Eva Subasiri Mangalang Subasiri Mangalang Mangalang Jaya Mangalang Eva Subasiri Mangalang Jaya Mangalang Eva Subasiri Mangalang උඹට කොයින්ද ඔක? මොකද්ද? ඔය මල් බෝගේ? ඇයි උඹට මොකද? ඔක මගේ. ඈ? ඇයි තෝ කසාද බඳින්නද යන්නේ? ආ මේ තොට එක වැඩක් නැහැ නේ ඔක මහලා දීපන්. ඒ ඔන්න මේ වරෙන් බං. ඒයි ඔබ කසාද බඳින්නද? ඇයි තෝ කසද බඳින්නද? ඔක මහලා දීපන්. පල් චන්දිය වෙන්න නේ? ඒ චන්න මෙන්න මේ වරෙන් බං. ඇයි? ඕක ඔන්න බතත් කුටි කන්න හදන්නේ ආ. තාත්තා වගේ කාලකන්‍යා. මරේ. මොලේ. මොලේ. දෝ බෑ ටුකෙට බන්න කංගත්තා වගේ දෙනවා පොට ඒ චන්න මේ වරෙන් බං. චන්න මේ වරෙන් බං කිව්වා මාලා. බදලා දෙන්නේ බම්බ කොහොමද ගන්නද? සර බම්බා. ඒ වරෙන් බං ඒ. හරි බං. අතාර බංකෝ ඉවරයි දැන්. මොකද්ද මං කරන්නේ? යම. Buat. මොකෝ වෙන්නේ? මේ උඹලා තාත්තා මචං හවස රුපියල් 2000 දීලා ගියා අපිට දෙන්න කියලා මේ මෙතනට එනකොට එක කොඩියක්වත් තිබුණේ නැහැ බං. ඉතින් කියන්නේ මේ අපිට බලන් ඉන්න බෑනේ බං. මේ මොකද? කොයි ඉතුරු රුපියල් 500 මේ ඊටිකොල් ටිකක් ගත්තා බං. උඹලා තෝරන්නේ ති මගුල්නේ කරන්නේ.
අතේ සත පහක් නැහැ. කීයකට හරි කෙලෙවෙන වැඩක් තමයි මුන් කරන්නේ. මේ එහෙම කතා කරන්න එපා සහෝ. මුළු ජීවිත කාලෙම UC එකේ කුණු ඇද්ද මිනිස්සයානේ. ඒ ඇද්ද අපේ කුණුනේ. එහෙම කතා කරන්න එපා. ඒ මිනිස්සයාගේ මරණයට සුදු කොඩියක් දාන එක අපේ යුතුයකම. වෙන සුදු කොඩිය. බලා කාලද? නෑනේ. ඇයි තියනවද? ෆුල් ඩාන්සර්. මංගානේ. යවල. මේ නම් අද උදේ මගෙන් කෑවා. අනේ මේ ඵලයන් බයි යන්න. අර තියන්නේ කැල අර තියන්නේ. මම තුමුල්ල පැනලා දුන්නේ. මල්ලි උඹ පොඩ්ඩක් එයාට මයාට හෙල්ලුණා. නැත්තම් මම නිලේ අල්ලලා දුන්නේ on the spot. අනේ තෝ මගේ නිලයට ගහනකම් මම මේ මල්ලන් ඉන්නවනේ. පෙරේතයා මු ගැහුවා යකෝ හීරුවානේ ගෑණියෙක් වගේ. හීරුවා කවුද යකෝ හීරුවා? සෝනේ යකෝ. මම පොටේ මේ පරය. දෙපා මවුල. අනේ බොඩ ඉන්න කන්නේ මං ගන්න අපි. පෙරේතයා. හරි. බකාලා දින්නේ. බකාලාද? කාලා නැහැ. right අපි කමු කාලා ඉවරලා ෆුල් ෆන් එකක් ගමු ෆුල් ෆන් එක ගමු යා වරේ වරමල් යා එරේ එන්න අපි ඔක්කොම අපි ෆන් එක ගමු කා දන්නවනේ විල්සන අම්මා ඔයත් ගිහලා කාලේ අපි මේ පොඩ්ඩක් එතන වැඩේ බලා ගන්න. එලගි. මේක නම් ඉතින් අපිට වැඩන්නේ ආටිෆිෂල්. ඒක තමයි සර්. ඔයාලි මොකක් හරි කරගන්න පුළුවන් නේ. ඕක නම් කීයක් හරි දෙන්නකෝ. කොහෙත්ම වැඩක් වෙන්නේ නැහැ. නෝර්ලේ ගියා වගේනේ සර්. සර්. මෙතන පොඩි ජොබ් එකක් දෙන්න බැරිද? අතපසු ගන්න වැඩක් වුණත් කමක් නැහැ සර්. අර එළියේ ඉන්නේ රංජිත් මහත්තයා පුතා නේද? ඔව් සර්. පොඩ්ඩක් කතා කරනවා. ආ සර්. අන්න උඹට එන්න කියනවා. තරංගු. මොකද මේ එළියට වෙලා? කොහමද? අවුලක් නෑ අයියේ. තාත්තා ඉන්නවා. බයිසිකලෙකුත් තියෙන එකේ පොඩි පාර්ට් ටයිම් ජොබ් එකක් කරමුද? ජොබ්? යාර මොකද සර් ජොබ්? තාත්තත් ඉන්නවා. සල්ලිත් දෙනවා. සර් ජොබ් එකක් හොයන්නේ මමනේ සර්. ඔයාට ඒක හරියන්නේ නැහැ. ඉංග්‍රීසි ටිකක් ඕන. මල් ගෙනියන්න. ඩේලි ඩිලිවරි කරන්න ඕඩර්ස් ටිකක් තියෙනවා. මරුනේ සර්. ඩිලිවරි කරා වැඩේ ඉවරයි. හරි සර් මං කරන්න. තමුසට ඒක හරියන්නේ නැහැ අයිසේ. තමුස හොඳයි ගල් ගෙනියන්න. මොකද කියන්නේ? බලමු කියලා බෑ. තාත්තා ගොඩල යනවා. හිටිගම. මමත් ඔය ටිකක් ලියනවනේ. තාත්තලා පත්තරේට. ඇත්තද? සර් මට මෙයාගේ ඇසිස්ටන්ට් විදිහට සෙට් වෙන්න බැරිද සර්? අපිට දිනුනෙන් අත පොඩ්ඩක් දෙන්නකෝ සර්. හරි මිනිස්සු. තිබ්බොත් කියන්න. හරි වැඩක් නෑ සර් මේක. ජොබ් එකේ මම හම්බුනේ මෙයාට.
අපි අමාරුවෙන් අතුපාත් කරනවා. වෙනුමෙවත් ගෙඩි කඩන් යනවා. හැමදාම උනේ ඔකස. වරෙන් බයි යන්න. එන්නම් අයියේ. හරියටම ඊට උදේ 9. අනන්ත සුන්දර දිවි මල්යනේ ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිදු දේ පැතු දේ
එපවුනත්තට ඕනෑ බේබි. නමුත් ඔයාට තරහ හිතේවි. Romeo, where art thou, my Romeo? Deny thy father and refine thy name. බොහිමියන් බොහිමියන් බලාගේ තුන්වෙනි පන්තිය කාලකන්නින්ට බොහිමියන්ට වෙන්න බෑ බං. ඇයි